සුබ දවසක් හැමෝටම. අදත් ආදරයෙන් පිළිගන්නවා ඉෂා ක්‍රාෆ්ට් ඇන්ඩ් ලයිෆ් YouTube channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මම ඔයාලට වෙච්ච පොරොන්දුවක් ගැන. ඔයාලට මතක ඇති මම හෝම් බෑන්කින් මගේ බොක්ස් එක හදනකොට ඔයාලට කිව්වා මම එක පුරවන්න හිතාගෙන ඉන්නේ මොකින්ද කියලා මම ඔයාලට කියනවා කියලා. ඒ මම කරන සුළු ව්‍යාපාරයෙන් ඒක තමයි සිපර්ස් ඩිසයින් කරන එක. මම ඔයාලට පෙන්නන්නම් සිපර්ස් දෙකක් ඩිසයින් කරන්නේ කොහොමද? ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. යම් මාත් එක වීඩියෝ එකට. දැන් මේ ඔයාලා දකින්නේ මට සිපර්ස් දෙකක් ඩිසයින් කරන්න ඕන කරන්නේ මොනවද කියලා. සිපර්ස් දෙකක්, කෝඩ් නූල. මේ කෝඩ් නූල් වර්ග දෙකක් තියෙනවා. ෆ්ලැට් කෝඩ් එක හා රවුන්ඩ් කෝඩ් එක. මම ගොඩක් වෙලාවට යොදා ගන්න සිපර්ස් ඩිසයින් කරන්න පැට් කෝඩ් එක. ඊට පස්සේ කතුරු ටික තුඩක් හරි තිමර තුඩක්, පබලු සිපර්ස් දෙක ලස්සන කරන්න පබලු හරි මල් හරි වලට යොදා ගන්න පුළුවන්. අලව ගන්න ගම් එක. මම ගම් එක විදිහට යොදා ගන්න B6000 ගම් එක. ඔයාලට පුළුවන් මල්ටි බෝන් එහෙම නැත්නම් ග්ලූගන් ඔය ඕනම දෙයකින් සිපර්ස් දෙක අලව ගන්න. ඊට පස්සේ කතුරා ලයිටරයක් ඒවා තමයි ඕන කරන්නේ. අපි බලමු සිපර්ස් දෙක කොහොමද දැන් ඩිසයින් කරන්නේ. ඉස්සෙල්ලාම මම දැන් අද කරන්න යන පබලු ඩිසයින් එක. මේ කෝඩ් නූලේ කෙලවරක් අරගෙන පබලුවක් ඇතුල් කරන්න පුළුවන් විදිහට පුච්ච ගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය පබලු ප්‍රමාණය මේ නූලේ ඇතුල් කරනවා. මෙන්න මේ විදිහට නූලෙන් ඇතුල් කරගන්නවා. දැන් ඔයාලා මේ දකින්නේ මම එහෙම නූලෙන් ඇතුල් කරගත්ත පබලු ටික අන්න ඔය විදිහට ඇතුල් කරගන්න. ඊට පස්සේ සිපර් එකේ කෙලවරක් අරගෙන කතුරු තුඩෙන් මේ පටිය බුරුල් කරලා මෙතනින් එහා පැත්තට දා ගන්නවා. දාගෙන මේ පැත්තෙන් ඒ කොනක් එළියට අරගෙන මේ සිපර් එකේ පිටිපස්සේ මෙන්න මේ වලට පේනවා මෙන්න මේක වටේ කරකවලා හොඳට ශක්තිමත්ව ගැටයක් දා ගන්නවා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ආයි සිපර් එක හරවගෙන කෝඩ් නූල අනිත් පැත්තෙන් හොඳට තද කරලා මෙන්න මේ විදිහට ඇද ගන්නවා. ඊට ඔයාලට පුළුවන් මේ කෝඩ් නූල පෙරලෙන්නේ නැති විදිහට මේ සිපර් පටිය වටේට මෙන්න මෙහෙම ලස්සනට තද කර කර මේ තද කර කර මෙන්න ළඟින් ඔතා ගන්න. පටිය වටේටම ළඟින් ඔතාගෙන ඔයාලට පබලුව ඕන තැනදී පටිය නතර කරලා පබලුව තියලා ඩිසයින් කරන විදිහ මම ඔයාලට කියන්නම්. දැන් මේ ඔයාලා දකින්නේ මම පබලු ටික තියාගෙන මුළු සිපර් එකම ගොතාගෙන ඉවර වෙනවහම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එක පැත්තකින් කෙලවරකින් ගොතන්න පටන්ගෙන පබලු ඩිසයින් එකේ තියෙන අවශ්‍ය තැනදී පබලු තියලා නැවත ගොතනවා. ඊට පස්සේ අනිත් පටිය සුපුරුදු විදිහටම ගොතාගෙන යනවා. ඊට පස්සේ කෙලවර සිපර් එක මෙතනින් ඇතුල් කරලා මේ පැත්තෙන් එළියට ගන්නවා. එළියට අරගෙන අර විදිහටම ගැටේ දාලා මං කියවන ගම් එකක් ඕනේ කියලා. අන්න ඒ ගම් එකෙන් අලව ගන්න. අපි බලමු කොහොමද අලවගන්නේ කියලා. දැන් ඔයාලා මේ දකින්නේ ඉවර වුණාට පස්සේ මං කියවත් කෑල්ලක් ඉතුරු වෙනවා කියලා. අන්න ඒ කෑල්ල. ඊට පස්සේ දැන් මේක අලව ගන්න. මෙන්න මේ විදිහට පොඩ්ඩක් නමලා අපි යොදා ගන්න ගම් එකෙන් මෙතන හොඳට ගම් ටිකක් වටේ තවර ගන්න. ඊට පස්සේ මේ ඉතුරු වෙච්ච කෝඩ් නූල නැවත අර පටිය වටේ ඔත්තලා මෙන්න මෙහෙම හොඳට තද කර ගන්නවා. අර තිමල් තුඩෙන් හරි කතුරු තුඩෙන් හරි මෙන්න මෙහෙම හොඳට තද කර ගන්න. මේ විදිහට. මේ විදිහට මෙන්න මේ විදිහට තද කරගෙන සිපර් එක හදලා ඉවර කර ගන්න. ඊපස්සේ ඔයාලා මේ දකින්නේ මම සිපර්ස් දෙකම ගොතලා ඉවරයි. ගොතලා ඉවර වුණාම මෙන්න මේ විදිහට තියෙන්නේ. ඔයාලට මෙන්න මේ විදිහට ලස්සන සිපර්ස් දෙකක් ලේසියෙන්ම හද කරගන්න පුළුවන්. මේ වගේ ලස්සන වීඩියෝ එක දිගටම එකතු වෙන්න මම ඔයාලට මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් අද දවසට ගිහින් එන්න.